බෙහිස්තුතියි ක්‍රිෂාන් මෙතේ කියලා තරග තතු ගෙනාවේ අපගේ සහෘද ලාබාල විස්තර විචාරකවරයා උසස් පෙළ ප්‍රතිඵල ගෙවුණු දිනයක් හිඳියාවේ නිසා බොහොම සතුටින් සිටින එක් ක්‍රිෂාන් බෙහිස්තුතියි තරග මාලාවේ තරග තතු ගෙනාවට දැන් ප්‍රථම කඩෝල හිමි වෙනවා මේ පන්දුර පහදෙනි ස්නයිපර්ස් ක්‍රිඩිකින්ගේ මේ ආරම්භක දක්වන ප්‍රතිකරුවා නැතිනම් මේ සිටින පස්සිඳු දැන් නැවත විකුලත් ක්‍රීඩා පිටියේදී අසාර්ථක වූ ආමන්ත්‍රණේ තරග මාලාවේ මා දෙටු තරග තුනෙහිම ඔහු විශාල පහරක් කෙල්ල කඳ හැකියාව ලැබුණේ නැහැ. තරග මාලාව පුරාටම තරමක අසාර්ථකයි. නමුත් ඔහු අවශ්‍යම තරගය බොහෝවිට ඔහුගේ පිට කතා කරાવી කියා මම විශ්වාස කරනවා. දැන් අවක ප්‍රතිකරුවා ලහිරු ක්‍රීඩා පිටිය සම්බන්ධ වේ. ලකුණු පුර ලකුණු 7යි. පහරක් කෙලකනවට පන්දුවක් රැගාන උත්සාහ දරුවේ රැගාන්ට හැකියාවක් නැහැ. රැකගත යුතුද පන්දුවක් එසේ වෙතත් පන්දුව තරමක් ෂොට් කව කලාපයටයි පන්දුව ගමන් කරේ. නුවණට පන්දුව රැගාන උත්සාහ දරුවේ ප්‍රබල උත්සාහයක් වචනේ පරිසමාප්තියම විශිෂ්ට උත්සාහයක් මේ උඩ පන්දුව රැගගත්තා නම් මේ තරග මාලාවේ අද්විතීය උඩ පන්දුවක් වුණා කෙසතේ රැගාන්ට හැකියාවක් ලැබුණේ නැහැ. අපේ ක්‍රීඩාලෝලේ හිතතුනේ නුවන් මේ සහල්ල පන්දු ශේෂ්ත්‍රය තුල කදිම දස්කම්පාන ක්‍රීඩකයා ඊයේ දිනේ තුලත් අගනාහයි පහරක් කෙල කරමින් ඔවුන්ගේ තරගයට ජයග්‍රහණයක කැටුව ආපිතිකරුවා කෙසේවත් ඔහු ප්‍රබල උත්සාහ කරන තුවේ ඔහුගේ උරහිසේ යම්කිසි ආබාධයක් හටගත්තාද කියලා මා කල්පනා කරේ. හොඳ පන්දුවක් යොමු කළේ ප්‍රබාත් මధుරංග ධනපාල අවුට්සින් පන්දුවක් යොමු කරන උත්සාහ දරුවේ ඔෆ් ස්ටම්පේ මදක් එපිටින් පත කරන පන්දුව ඔෆ් ස්ටම්පේ එපිටයි පන්දුව දෝලනේ දුටුවේ කෙසත් ලහිරු ඔෆ් ඩ්‍රයිව් පහරක් කෙල්ල කරන උත්සාහ දරුවා පන්දුවේ ගමන් මඟ පිළිබඳ හොඳ අවබෝධයක් තිබුණේ නැහැ. පිටේ টොප් පේජේ දාටුන පන්දුව ෂොට් කව කරාපේදී උඩ පන්දුව රැක ගන්න උත්සාහ දරුවේ රැකගත්තා නම් විශිෂ්ට උඩ පන්දුවක් කරනවා අපේ ක්‍රීඩාලෝලේ හිතවතුනි. මේක ක්‍රීඩා කරන කණ්ඩායම් වල ප්‍රථම ආධාර තිබෙනවා නම් යම්කිසි කණ්ඩායමක මම ආරාධනා කරනවා ඒ රැගෙන වී දෙන්න. නිර්මාණදා කියන අපේ ක්‍රීඩාලෝලේ හිතතුනි තරගයේ ප්‍රථම පන්දුවාරයේ ලකුණු 7යි කඩළු 1යි නිර්මාල් කැඳවාගෙන තිබෙන පන්දුව විකරන්ට අංක 42 ජේසී පන්දු පන්දුවන ක්‍රීඩකයා නිර්මාල් මෙසේ නාකිල තරග මාලාව තුළ පෙරලිකාර ප්‍රතිකරණියම් දියත් ගන්න සූදානම් වන ප්‍රතිකරුවා ගෙවුණු තරගයේ අලංකාර හයි පහවල් දෙකක් කෙලකලා ඔහුගේ පාදයේ මා විශ්වාස කරන අම වශයෙන් මගේ මුළු ශරීරයේ බර ඔහුගේ පාදයක ඇතයි කියා ඔහුට කිලෝ 50ක් පවුන එක පස්සකට උත්සාහ එල්ලකනද පහර මේ තරග මාලාවේ මනරම් පහරක් කෙල්ල කරේ. ආනෝ සූදානම් පන්දුව පිළිගන්නට අකිල රයිට් අමෝදිකට ආකාරයේ නිර්මාල් ඒවාර පිටේ යට කෙලවරේ දායටද පන්දුව ෂොට් ෆයිනලි කලාපිටයි ගමන් කළේ. එක ලකුණක් සඳහා ප්‍රතිමාරු කර ගන්නවා. අකිල පායිනේ පිටට ගමන් කළ පන්දුව පිටගෙන ආවා. සිදු නොකළ යුතු දෙයක් සිදු කළේ. අනිවාර්යයෙන් මේක අතරේක ලකුණක් ලැබෙන්නට ඉඩ තිබුණා. කිසත් ඔහු කල්පනා කරන්නට ඔහු ෆ්ලික් පහරක් කෙල්ල කන්න ෆෝවිට බැක්වර්ඩ් ස්කාලෙක් ඩීප් ස්කාලෙක් දෙසින් ලකුණු 6ක් එක් කරගන්න තිබුණු අවස්ථාවක්. කිසත් ඒ මගහැරී ගියා එක ලකුණයි. දැන් ලකුණු පූර්ව ලකුණු 8 දක්වා වැඩි කරගෙන තිබෙනවා. මුල්ම පන්දුවාරය පවර් ප්ලේ පන්දුවාරයේ ලකුණු 7කට යොමු කළා. වමත් මදවේග පන්දුව වන්න ප්‍රබත් ධනපාල අතිසාර්ථක පන්දුවාරයක්. මන්ද මේ තරග මාලාවේ පවර් ප්ලේ පන්දුවාරය තමයි අපහසුම පන්දුවාරය. ඒවර පහරක් කෙල කරන පන්දුව ගමන් කරේ ලෝනෝන් කලාපයේ දෙසට කණ්ඩායම් නායකවරයා ගාමිණී සිටියා ලෝනෝන් පන්දුව රැගෙන බාර කරනවා. එක ලකුණයි දැන් එක්කස් වෙන තරගයේ 9 වන ලකුණ. ලකුණු පුරු ලකුණ 9. බොහෝ දෙනෙක් අකිලගේ කඩොල පිළිබඳව හොඳ අවධානය සිටින මේ කණ්ඩායම් දෙපිටටම අකිලගේ කඩොල වැදගත්. ප්‍රතිකරුවන් වශයෙන් ස්නයිපර්ස් ක්‍රීඩකින්ට අකිලගේ කඩොල අතිශයම වැදගත් දාබ්ල ක්‍රීඩාලෝලේ තුතුනි. ඒ වගේම බ්ලාස්ටර්ස් ක්‍රීඩකින්ටත් අකිලගේ කඩොල තීරණාත්මක වැදගත්කමක් තිබෙනවා. මේ තරගයේ ජයග්‍රහණයක් බලාපොරොත්තු වෙමින් සිටින බ්ලාස්ටර්ස් ක්‍රීඩකින්ට සූදානම් නිර්මාල් පන්දු යොමු කරන්නට එවර පහරක් කෙල කරනවා. මැනවින් පන්දුව ස්ථානගත කළත් ස්කාලෙක් සහ මිටිකට් පන්දු රකින්න ක්‍රීඩකින් දෙදෙනා තරමක අලස ස්වභාවයක් පෙන්වුම් කළේ. සුමිද්ද සිල්වා සහ සුජී නැතිනම් ප්‍රභාත් පන්දු රැකීමේ කාර්යභාරය නිරතව සිටින්නේ. මේ පන්දුව රැකගත යුතුයි නැතිනම් පන්දුව නතර කරගත යුතුයි. කෙසේත් ඔවුන් දෙදෙනාම පන්දුව පිළිබඳ තරම් හොඳ අවධානයෙන් සිටියේ නැහැ. දැන් ලකුණු පූර්ව 15 දක්වා වැඩි කරගෙන තිබෙනවා. ලකුණු
ලකුණු 15 අනුව උස්සති තරබාරු ක්‍රීඩකයාව ඉක්මනින්ම යාර 15 සීමාවට කැඳවා ගත්තා. මේ කණ්ඩායම සිටින කොටම ක්‍රීඩකයා ගයන් නොයමු කර ඉස්කාලේ කලාපයේ උස්ස කොට ભેදය බොහෝ විට ලංකාවේ තිබෙන ભેදයක් උස්සනම් ඉදිරියෙන් සිටිය යුතු වග කල්පනා කරේ මෙහි පන්දු යවන්න නිර්මාල් දැන් සූදානම් පන්දු යොමු කරන්නට අකිල දකුණ අප්‍රතිකරුවා හමුවේ ඒ වලක් අදින පන්දුව බ්ලොක් හෝල්ඩ් එකට පතද කරන උත්සාහ දරූ පන්දුව විශාල පාදයක් තිබෙන අකිලගේ ඉදිරි පාදයේ පන්දුව බැටෙන්නේ ඒ ප්‍රබල ඉලියුමක් කරා නම් කඩොල්ල මුවා කිරීමේ වරදට මේ තරගමාලාවේ දඬුවම් ලබා දෙනවා නම් සිනරත් කවිශේකර විනිශ්චයකාරවරයා බොහෝ විට දඹරගිල්ල පවා පෙන්නාවි කෙසේ වෙතත් එවිට මේ තරගමාලාවේ කඩොල්ල මුවා කිරීමේ වරදට දඬුවම් ලබා නොදෙන තරගමාලාව අපේ ක්‍රීඩාලුවේ හිතවතුනි ඒ අනුව ලකුණු පූර්ව ලකුණු 15 නිමාව දක්වන තරගයේ දෙවන පන්දු ආරය අනුව දැන් මේ තරගමාලාවේ අනුග්‍රහක බෞතුන් අපත් සමගින් අත්තර වැද ගන්නවා ආදාබ්‍ර ක්‍රීඩාලුවේ හිතතුනි අපේ අනුග්‍රහක බෞතුන් නම් වශයෙන් සඳහන් කරනම් තවත් ස්වල්ප වේලාවකින් සිළුම අනුග්‍රහක බෞතුන්ට අපේ ස්තුතිය ප්‍රණාමය පුද කරනවා අනුව තරගය ආරම්භ කළ අසුමිත සිල්වා කැඳවාගෙන තිබෙන පන්දු කාණ්ඩ තිත්පන්දුවක් මගේ නිල ලකුණු සටහන් කරු තිත්පන්දුවක් සටහන් කළා ඔහුගේ නිල ලකුණු ලේඛනයේ එවාර මේ තරගමාලාවේ මා අද දිනේ දුටු ආකර්ෂණීය ඔෆ්ලයින් පහර එල්ල කරා දකුණ අප්‍රතිකරුවා ලහිරු ඔහු එක් තරගයක ඔහු තනියම ඉනිමක් ක්‍රීඩා කරමින් තවත් කණ්ඩායමකට පරාජය අඳුරු මතක සටහන එකතු කළ ප්‍රතිකරු ඉනිමක් දියත් කළා මේ පන්දු පහර තාක්ෂණීය හොඳින් ගැබ්වී තිබුණු පහරක් ලොෆුල්ටස් පන්දුට මැනවින් ඔෆ්ලයින් පහරක් එල්ල කළේ එවර කදිම පන්දුවක් මැනවින් පන්දුව දෝලනය කළා පන්දුව සියුම් දෝලනයක් වුවත් පන්දුවට පහර දෙන ප්‍රතිකරුවව හොඳින් කියවුවා මේ දකුණ අප්‍රතිකරුව ඔහු ඉදිරිපාදේ හොඳ ඔෆ්ලයින් පහර ලෙල කන්න පුළුවන් ප්‍රතිකරුවෙක් නිසා දැන් පන්දුව එකවරම ගුඩ් ලෙන්තේ පත් කරා එවර තරමක පසුබෑමකට ලක්වුවා මේ පන්දුවට පහර දෙන ප්‍රතිකරුව ලහිරු එවරත් පහරක් කෙල කරනකොට පන්දුවක් රැක ගන්නට හැකියාවක් නැතත් පන්දු ක්‍රීඩකෙක් මෙන් පන්දුව රැකගත්තා ආදාබ්‍ර ක්‍රීඩාලුවේ හිතෝතේ ඒ විශිෂ්ට පන්දු නතර කර ගැනීමක් White law non he පන්දු රකින ක්‍රීඩකයා ප්‍රබල ක්‍රියාවක් සිදු කළ යන ඔහු නීත වශයෙන්ම ලකුණු 3ක් අපාදු කරා. දැන් ලකුණු පූර්ව 22යි. ප්‍රධාන ලකුණු පූර්ව ලකුණු 22 දක්වා වැඩි කරගෙන තිබෙනවා. පන්දුට පහදන ක්‍රීඩකයන් ස්නයිපර්ස් ක්‍රීඩකයන් මේ තරගමාලා පුරාවටම ප්‍රබල භූමිකාවක් රඟ දක්වන ක්‍රීඩකයන් ක්‍රීඩාලුවේ හිතවතුනි එනිසා මේ තරගමාලාවේ තරග කරන තව මිනිත්තු 7ක් පමණ ඉතුරු වී තිබෙන ඔබ දන්නා මේ තරගමාලාවේ කාල ගණන යන්ත්‍රය ක්‍රියාත්මකයි. තවත් මිනිත්තු පන්දු වාර දෙකකට මිනිත්තු 7ක් ඉතුරු වී තිබෙනවා. මිනිත්තු 3යි තත්පර 30කදී එක් පන්දු වාරයක් දැන් අවසන් කළ යුතු නීත වශයෙන්ම අනුව මේ තරගමාලාවේ කණ්ඩායම් කළමනාකාරවරයෙක් වශයෙන් කටයුතු කරන චාමර ජයවීර මහතා නම් අත්අඩංගුවට ගන්නවා. අප එතුමාන් බොහොම ගෞරවපූර්වක සිහිපත් කරන මේ තරගමාලාව සමගින් අත්අඩංගුවට ගැනීම පිළිබඳව ඒ වාර පිටේ ටොප් පැචේ දාට පන්දුව මිඩ් ඔෆ් නැතිනම් සිලි මිඩ් ඔෆ් කලාපයේදී පන්දුව රැගත්තා. ලහිරු ගිනි මම සම්නෙනවා හොඳ පන්දුවක් යොමු කළේ නවක පන්දු යවන්න සාර්ථක පන්දුවක් දාබර ක්‍රීඩාලුවේ හිතවතුනි ප්‍රොෂාන් කදවාගත්තේ පන්දු යොමු කාණ්ඩ කදිම පන්දුවක් යොමු කළ යනුව ඔහු යොමු කළ මුල්ම පන්දුවේදී කඩොල්ලක් දවා ගත්තා. ඒ සමගම මේ තරගමාලාවේ තවත් ප්‍රබල අනුග්‍රහක බෞද්ධ වන මැක්ස්ටීල් අධිපතිතුමන් සම්පත් මහතා මේ තරගමාලාවේ තරග වදින ක්‍රීඩකෙක් දාබර ක්‍රීඩාලුවේ හිතතුනේ. ඒ වගේම මේ තරගමාලාවේ එක් කණ්ඩායමකට සිය කළමනාකාරීත්වය ලබා දෙමින් ඔවුන් සමගම ඊයේ දිනේ සහ අද දිනෙත් ගත කරන අපගේ සහෘද හිතවතා ජයන්ත ජයරත්න වෙළඳ ව්‍යාපාරික බවතානන් අප සමගින් අත්අඩංගුවට ගෙන සිටින අප එතුමන්ට අති ස්තුතිය ප්‍රණාමය පුද කරනවා. එවර හොඳ පන්දුවක් සාර්ථක පන්දුවක් යොමු කළේ මැද ඉන කෙලින් පැමිණි පන්දුවට තරමක් ස්කාලෙක් කලාපයට වන්නට පහරක් එල්ල කරන උත්සාහ දරුවේ ඉන්සයිඩ් එජේ දැවටෙන පන්දුව ෆයිනල් එක් කලාපයට ගමන් කරනවා. ලකුණු දෙකක් සඳහා පැතිමාරු කර ගන්නවා. ලකුණු පූර්ව
24යි ප්‍රිය ක්‍රීඩාලුවනේ හිතවතුනි 4 වෙනි පන්දු වාරේ ක්‍රියාත්මක වන්නේ මා කල්පනා කරේ මෙසිනි ස්නයිපර්ස් ක්‍රිඩිකින් තරගමාලාවේ හොඳ සමබර කණ්ඩායමක් එසවිත තොන්ගේ පිතිකරු බල ඇණිය මා සිතූ පරිදි මෙතරම් බලවත් ජව සම්පන්න පිතිකරු බල ඇණියක්ද කියන ප්‍රශ්නාර්ථය මතුවෙන මම ඔවුන් ගෙවුණු තරගය තුල ලකුණු 30ක් හඹා යන විටත් තරමක අපහසු වෙනම ලකුණු පූර්ව හඹා ගියේ दार्शनीय पहरा हर्ष मैदपलिन පැමිණෙන ප්‍රතිකරුවා අතිශයම තීරණාත්මක ප්‍රතිකරුණු මධ්‍යස්ථානට හැකියාවක් තිබෙන දකුණු ප්‍රතිකරුවා එවර දර්ශනීය පහරක් කෙලකනවා දැන් 30 වෙනි ලකුණේ කාස් වෙනවා අපේ 10 ලකුණු පූර්වේ ලකුණු 30යි දැන් මේ සුපිරි 6 වටේ තරඟ පැවැත්වෙන්නේ දාබර ක්‍රීඩාලුවල හිතුතුනේ කාණ්ඩ දෙකක් යටතේ පැවැත්වෙනවා සුපිරි 6 වටේ තරඟ දැන් ස්නයිපර්ස් ක්‍රිඩිකින් මේ කාණ්ඩේ දෙවන තරඟෙදි මුහුණ දෙන්නේ ඕනෙක් තරඟයක් ජයගත්තා දැන් උන්ට තරමක් නොබියෝ මේ තරඟෙදි මුහුණ දෙන්න හැකියාවකුත් තිබෙනවා එවර පිටේ টপ පේජේ දායට පන්දුව කවුරකින් අධිවීමට මත්තෙන් පන්දු යොමු කරන ක්‍රීඩකයා දියුබසුද පන්දුව රැග ගන්නවා ඔහුටත් අනුඅපේ මේ තරගමාලාවේ තවත් අනුග්‍රහක බවතෙක් වෙන එස් රාජා මහතාවත් සිහිපත් කරනවා එස් රාජා මහතා දාබර ක්‍රීඩාලුවල හිතවතුනි ඔවුන් මේ තරගමාලාවට මූල්‍ය අනුග්‍රහයෙන් සහාය ලබා දුන්නා ඒ වගේ සමග දීපා ලේකනායක මහතාණන්වත් අප ගෞරවයෙන් සිහිපත් කරනවා දීපා ලේකනායක මහතාණන් ඒ සමගම හැමදාමත් අපේ තරුණ පිරිස සමග එකට ගැටෙන චාමර මහතාණන්වත් අපි ගෞරවපූර්වක සිහිපත් කරනවා චාමර මහතා අපේ වෙළඳ ව්‍යාපාරික බවතාණන් ප්‍රසිද්ධ එළවලු ව්‍යාපාරික බවතාණන් අපේ තුමන්වත් සිහිපත් කරනවා මේ තරගමාලාවේ අනුග්‍රහක බවත් එක් ලෙසින් කටයුතු කළා ආරාධනා කරනවා ටස්කර්ස් කණ්ඩායම් නායකවරයා සහ සුපර් කින්ස් කණ්ඩායම් නායකතුමන් ටස්කර්ස් කණ්ඩායම් නායකවරයා සහ සුපර් කින්ස් කණ්ඩායම් නායකතුමන් පැමිණෙන මීළඟ තරගයේ කාසී වාසිරුදා බලන්නට ටස්කර්ස් කණ්ඩායම් නායකවරයා සහ සුපර් කින්ස් ගම්පල සුපර් කින්ස් ගම්පල ටස්කර්ස් කණ්ඩායම් නායකවරුන්ට ආරාධනා කරනවා පැමිණෙන මීළඟ තරගයේ කාසී වාසිරුදා බලන්නට එයාතර වාරදී දවන්ත පොල් පහර එල්ල කළා කිල දාබර ක්‍රීඩාලුවලේ තෝතුනි මේ තරගමාලාවේ සිටින භයානකම දක්න ප්‍රතිකරු වගේ මම හඳුන්වන්නේ මේ සයෝනෑම තත්ත්වයක් තුල පීඩනය හොඳින් පාලනය කරමින් ලකුණු ලබා ගන්න කදිම හැකියාවක් තිබෙන දකුණු අප්‍රතිකරුවා මනරම් පුල් පහලක් කෙල කරා ඩීමිඩි කඩසි ලකුණු 6යි ඒ ලකුණු 6 සමගම දැන් ලකුණු පූර්ව ලකුණු 36 දක්වා වැඩි කර තිබෙනවා නායකයාට එරුව නායකයා කැදවා ගත්තේ පන්දු යොමු කරන්නට එවර පුල් පහරක් කෙල කරන පන්දුව මේ ටිකට් කලාපයට ගමන් කළත් පන්දුව රකින්නට හැකියාවක් නැහැ ගයන් යාළුව ලකුණු 4යි ප්‍රිය ක්‍රීඩාලුවල හේතුතුනේ ලකුණු පුරු 4 දක්වා 40 දක්වා දැන් වැඩි කර තිබෙනවා ලකුණු 40යි මීට වඩා පන්දු යවන්නට උදව් උපකාර කළ යුතුයි පන්දු රකින්න හොඳ සහායක් ලබා දිය යුතුයි දාබර ක්‍රීඩාලුවල හේතුතුනේ ඒ නිසා පන්දු රකින්න මීට වඩා හොඳින් ස්ථානගත විය යුතුයි පන්දු රකින්නට සුදානම් පන්දු යොමු කරන්නට දකුණත් මද වේග පන්දු යවන්න right arm over the wicket ආකාරයෙන් සූදානම් වන්නේ පන්දු යොමු කරන්නට दार्शनीय सुपहरක් නැතිනම් ස්ලක් සුපහරක් එලකලා කිල දාබර ක්‍රීඩාලුවල හිතවතුනි ඩීප් විටිකට් දෙසි ලකුණු 6යි දැන් 46 වන ලකුණේ කාසුන ඔහුගේ අකිල ජයල මෙසින් අකිලටම ආවේනික පහරක් නැතිනම් ඔහුගේ ප්‍රියකරන පහර දැන් ප්‍රියතම පහර එලකලා අකිල ලකුණු 6 සමගම 46යි ඔහු හුදකලා සටනක් නැතිනම් අන්ත්‍ය ආරක්ෂා කරගනිමින් අග්‍රගාමී ප්‍රතිකරුණි මධ්‍යස්ථානයේ අකිල සුදානම් ගාමිණී පන්දු යොමු කරන්නට මේ විශේෂ නිවේදනය ටස්කර්ස් කණ්ඩායම් නායකතුමන් වෙතයි මේ විශේෂ නිවේදනය ටස්කර්ස් කණ්ඩායම් නායකතුමන් වෙතයි ආරාධනා කරනවා එන්න මීළඟ තරගයේ කාසී වාසිරුදා බලන්න ටස්කර්ස් කණ්ඩායම් නායකතුමනි මේ පැමිණෙන මීළඟ තරගයේ කාසී වාසිරුදා බලන්න තමයි ටස්කර්ස් කණ්ඩායම් නායකවරයා පැමිණියේ නැහැ दार्शनीय पहरක් අවසන් පන්දුවාරදී එල්ල කළ 6 පහරවල් තුන මේ තරඟයට බොහෝ බලපෑමක් ඉටු කරයි කියලා මම විශ්වාස කරනවා. දැන් ලකුණු පූර්වයේ නැංගී තිබෙනවා ලකුණු 53යි ලකුණු 54 ඉලක්කයක් හබා යයි තරගයේ ජය ගන්න සාමාන්‍යයෙන් ලකුණු 11කට සමාන 11කට ආසන්න දල වේගයක් රඳවා ගත යුතු තරගයේ ජය ගන්නට හැකි තාක් ඉක්මනින්ම දෙවන අර්ධයේ ක්‍රීඩා කෘතිය ඔබ දන්නවා මිනිත්තු දෙකකට අඩු කාලයකදී පැමිණිය යුතුයි මීළඟ තරගයේ තරග වදින්නට
දැන් අනුව දෙවන අර්ධය ආරම්භ කරන සූදානම් ලකුණු 54 ඉලක්කයක් හබයි ආයතනයේ ක්‍රීඩාලෝලී හිතතුනේ තරගයේ ජය ගන්නට මම සඳහන් කරනම් තරග මාලාවේ තවත් අනුග්‍රහක බවතුන් වෙළඳ ව්‍යාපාරික චමින්ද මහතාණන් අප ගෞරවයෙන් සිහිපත් කරන තරග මාලට ලබා දුන්න අනුග්‍රහය පිළිබඳව වගේම වෙළඳ ව්‍යාපාරික ධනුෂ් මහතාවත් අප සිහිපත් කරන තරග මාලට ලබා දුන්න අනුග්‍රහයක දායක ශක්තිය පිළිබඳව වගේම LB ෆිනෑන්ස් ආයතනය ගෞරවයෙන් සිහිපත් කරන වගේම බුද්ධික ලොකු කැටිය මහතාණන් අපේ ප්‍රසිද්ධ රංගන ශිල්පියාවත් අප බොහොම ගෞරවයෙන් සිහිපත් කරන තරග මාලාවේ අනුග්‍රහයක බවත් කොස්ටින් කටයුතු කිරීම පිළිබඳව වගේම පවන් සඳරුවන් මහතාණන් අපි පවන් මහතාට ස්තුතිය ප්‍රණාමය ආදරය තරගමාලාවේ අනුග්‍රහයක බෞද්ධ වශයෙන් කටයුතු කිරීම පිළිබඳව වගේම ගිහාන් ලක්ෂිත මහතාණනි ඔබතුමාට අපි ස්තුතිය පුද කරනවා තරගමාලාවේ අනුග්‍රහකවරයෙක් වශයෙන් කටයුතු කිරීම පිළිබඳව සූදානම් තරගය ආරම්භ කරනවා හොඳ පන්දුවක් කදිම පන්දුවක් යොමු කළේ මේ පන්දුවන පසින්දු සහ මේ සිරින ප්‍රභාත් ධනපාල පිළිබඳව රහසක් නැහැ කතා කරන උන් දෙදෙනා එකම රටේ එකම පතේ කන අය එනිසා උන් පිළිබඳව රහසක් නැහැ කිසිම මේ සිරින පසින්දු එක පන්දුවක් හෝ දුර්වල පන්දුවක් යොමු කළ යුතුයි මේ සිරින ප්‍රභාත් නැතිනම් ඔහුගේ ධාවන සගය නැතිවන්න දෙතිබෙනවා මේ සිරින පසින්දු බොහෝ තරග මාලාවලට සම්බන්ධ වන්නේ ප්‍රභාත්ගේ නිර රටේ නිසා අනිවාර්යයෙන්ම ප්‍රභාත් තරහ කරගන්න හැකියාවක් නැහැ මේ සිරින පසින්දු නිසා ඔහු යම්කිසි හොඳ දෙයක් කරාවි ප්‍රභාත් වෙනුවෙන් එවර දක්ෂ පන්දු නතර කර ගැනීමක් තාති දක්ෂ පන්දු නතර කර ගැනීමක් එසේ වෙතත් සාර්ථක පන්දුවක් පිට ඔසවමින් පන්දුව නිදැලියන්ට ඉඩ ලබා දුන්නේ කෙසොතේ අතිරික ලකුණක් ලෙසයි සංඥාව ෂොට් තර්ඩ් මෑන් හි පන්දු රකින්න ක්‍රීඩකයා මොහමඩ් රිස්වාන් කදිම පන්දු රැකීමකට යුතුවේ හොඳ පන්දු නතර කර ගැනීමක් නිතවශ්‍යම ලකුණු 4ක් කප්පාදු කර දැමුවා සමානයි ක්‍රීඩාලෝලී හිතවතුනි සූදානම් පන්දිය බුකරානට පසින්දු අංක 18 ජේසිය පැන්දු පන්දු යන ක්‍රීඩකයා වර්තමානයේ තුල කැපිපෙන දස්කම් දක්වන ක්‍රීඩකයා අද දිනේ තරමක පසුපැමක සිටින්නේ පිටි කරුවෙක් වශයෙන් දායවර ක්‍රීඩාලෝලී හිතවතුනි ද පන්දු ආකේවර සාර්ථක පන්දු ආකමු කලේ මේ දකුණු අප්‍රතිකරුවාට එරෙහිව සජිත් එරෙහිව මරණ පන්දුවක් යොමු කළේ ලකුණක් ලබා ගන්න හැකියාවක් නැහැ මේ පන්දු යවනාට පහරක් කෙලකිරීමේ තරම්ම පහසු දෙයක් නෙවෙයි අපහසු දෙයක් මන්ද මේ එක් වේරියේෂන් නැතිනම් එක් ප්‍රයෝග උපයෝගී කර ගන්නවා නැතිනම් ඔහුගේ පන්දු සංකලනයක් තිබෙනවා එක්වරම පන්දු යෝක පන්දුවක් තවත් පිටක පන්දු වේදිකේ අදාළ කරමින් කුරු පන්දුවක් නැතිනම් මේ ගොඩට මුසු කරන පන්දුවක් තවත් පිටක පුල්ලෙන් දීපත් කරන වේගවත් පන්දුවක් එක් පන්දු තිබෙන පන්දු යවන්න එවර පහරක් කෙල්ල කරන උත්සාහ දරුවත් තරම් හොඳ පහරක් නෙවෙයි විශ්වාසවන්ත පහරක් නෙවෙයි සීමා වෙනවා එක ලකුණකට මේ තරග මාලාවේ ක්‍රීඩා පිටිය දෙස බලන විට එක ලකුණකට පන්දු වාරයක් යොමු කිරීම අතිශයම බැරෑරුම් තත්ත්වයක් ප්‍රතිවාදී ක්‍රීඩකයේ දෙසින් බලන විට හොඳ පන්දු වාරයක් අවසන් කළා දැන් මෙතන සිට පන්දු 16ක් තුන ලකුණු 53ක් අබාගත තේ තරගයේ ජය ගන්න මේ ප්‍රශ්නාර්ථයක් තිබෙනවා පන්දු 16ක් තුල ලකුණු 54 ඉලක්ක 53 ඉලක්කයක් දැන් ඉතිරි විතිබිලි කිස්ටාතෝන් ඥානාන්විතයි මන්ද පසුතුගේ පන්දු වාරේ තරමක් අපහසුයි පිටිකරුවන්ට රිසිසේ පහරවල් එල්ල කරන නිසා ඔහු කඩුල ආරක්ෂා කරගත්තා දැන් රාජාමණි ඔහුත් ඒ හා සමානයි ඔහුත් හොඳ පන්දුව වේගයෙන් ඒ වගේම වේගයත් සමගම හොඳ ඩෝලකින් යුතුව පන්දුව මුකන්ට හැකියාවක් තිබෙන පන්දුව යවන්න ඒ නිසා මේ පන්දුව යවන්නන් දෙදෙනා ඉදිරියේ තරමක් කඩුල ආරක්ෂා කරගත යුතුයි තවත් පන්දුව යවන්නන් අවතක් සුරු කරනවා නෙවෙයි ඒ පන්දුව යවන්නන්ට වඩා මේ පන්දුව යවන්නන් දෙදෙනා ඉදිරියෙන් සිටිනවා පැහැදිලිවම මේ තරග මාලාවේ පන්දුව යවන්නන් වශයෙන් දාබර ක්‍රීඩාලෝලී හිතවතුනි සූදානම් රාජා පන්දු යොමුකන්ට අංක 811 ජේසි අංක 811 ජේසි අංකයේ පන්දු යවන ක්‍රීඩකයා සූදානම් ලෙෆ්ට් ආම් රවුන්ඩ් එක තාකාරි පන්දු යොමු කරන්නට අලංකාර ස්ක්වාකට් පහරක් මනවින් පන්දු ස්ථානගත කරා ඩීප් කවර් දෙසේ ලකුණු 4යි මේ සුළඟ නොවන්නට නේතු වශයෙන් මේ ලකුණු 6ක් අපාදු කර දැමු ඒකසේ වෙතත් සුළඟේ වේගය හමන්නේ මේ පිටට එනිසා එක් පොරක් පතිත උණු පන්දුව සීමාවෙන් පිටට ගමන් කරනවා ලකුණු 4යි ඒ සමගම දැන් ලකුණු පූර්ව 5 දක්වා වැඩි කරගෙන තිබෙනවා ලකුණු 5යි ක්‍රීඩාලෝලී හිතවතුනි ප්‍රධාන ලකුණු පූර්ව එක් ක්‍රීඩකයෙක් ආබාධකට ලක්වා අපගේ ජ්‍යෙෂ්ඨ ක්‍රීඩක නුවාන ඔහුගේ දකුණු උරහිස යම් ආබාධ ලක්වා උඩ පන්දුව රැගගන්න උත්සාහ කරනවා සමගම ක්‍රීඩාලෝලී හිතවතුනි එවර පහලක් කෙලෙකුණා පන්දුව බෑක් පොයින්ට් කලාපේ ගමන් කරනවා පන්දුව රැගත්තා රිසාන් විය යුතුයි එක ලකුණයි ඒ ලකුණත් සමගම දැන් ලකුණු 6 දක්වා ප්‍රධාන ලකුණු පූර්ව වැඩි කරගෙන තිබෙනවා ලකුණු 6යි ප්‍රධාන ලකුණු පූර්ව පන්දුවට පහදෙන ක්‍රීඩකයින්
සුදානම් පන්දුව බුකානට සජිත් හමුවේ ඔමත් මදවේග පන්දුව වන්න ලෙෆ්ට් ආම් රාන්දුවක තාකාණිය යොමු කළ පන්දුව කදිම පන්දුවක් මා සඳහන් කළා මේ පන්දුව වන්නත් පිළිබඳව විටක වේගෙන් විටක පන්දුව දෝලනය කරන්න කදිම හැකියාවක් තිබෙන පන්දුව වන එකවර මොහුගේ දෝලනයත් වේගයත් සමගම යොක්කලෙන්ටි පන්දුවක් බ්ලොක් හෝල්ඩ් එකට පත් කරන තවත් අපහසුයි පන්දුවට පහදන එවැනි පන්දුවක් යොමු කළ එකරම වේගය වැඩි කරමින් පන්දුව යොමු කළා රාජාමණි ලකුණක් ලබා ගන්නට හැකියාවක් නැහුන්ගේ BCC කණ්ඩායම වර්තමානයේ තුළ මා විශ්වාස කරන ගම්පොළ සිටින අංකයේ කණ්ඩායම ඔවුන්ගේ සිටින ප්‍රබලතම පන්දුව වන්න දැන් මේ තරග මාලාවේ තුන්ගේ කණ්ඩායම නියෝජනය කරට හැකියාව ලැබීම අකිල සතු භාගයක් ඔය වාසනාවන්ත ක්‍රීඩකෙක් අකිල කෙසේ තත් දෙවෙනි තරග මාලාවේ පළවෙනි GPL තරග මාලාවේ ශූරීන් බාට පත් වූ අකිල ප්‍රමුඛ කණ්ඩායම ක්‍රීඩාලුවල හිතවතුනේ යano පහලා කෙල කරන උත්සාහ දරුවත් එක ලකුණකට ලකුණක් ලබා ගන්න තරම් කැමැත්තක් තිබුණේ නැහැ. නිමාව දක්වන දෙවන පන්දුවාරේ ලකුණු 6යි. පන්දුවාර දෙකක් තුල ලකුණු 6යි. ලකුණු 3.0ක දල වේගයක්. එතරම් හොඳ ලකුණු ලබා ගැනීමේ වේගයක් නොයි. දැන් තරගයේ ජය ගන්න ලකුණු 48ක් අවශ්‍යයි. හරියටම පන්දු 12ක් විතර වී තිබෙනවා. පන්දු 12යි ලකුණු 48යි මෙතෙන් සිට හරියටම එක් පන්දුවාරයක් තුල ලකුණු 16.0ක දල වේගයක් හඳවා ගත යුතුයි. එක් පන්දුවාරයයි ලකුණු 16ක දල වේගයක් තරම් පහසු ක්‍රියාවක් නොවේ. දාබ්‍ර ක්‍රීඩාලුවල හිතතුනි කෙසේ වෙතත් ප්‍රබාත් දනපාල සටන්කාමී ක්‍රීඩකෙක් ඔහු ගෙවුණු ගම්පොළ ජිනරාජ ලීග් තරග මාලාවේ ජිනරාජ පිරිමි විද්‍යාලයේ ලීග් තරග මාලාවේ අතිදක්ෂ පිතිකරුවෙක් බවට පත් වූ ඔවුන් ජිනරාජ විද්‍යාලයේ නකුරු ශාස්ත්‍රීය හැදෑරුව පිතිකරුවා නිසා මේ පිතිකරුවා පිළිබඳව කිසිසේත්ම අව탁සීරුවෙන් කතා කරන්න බෑ. ඕනෑම තත්ත්වයක් තුළ හිස එසවීමට හැකි දකුණත් පිතිකරුවා හිස එසවුවොත් ප්‍රතිවාදී ස්නයිපර්ස් ක්‍රීඩකයින්ට දැඩි ගැටලු මතුවන්නටත් ඉඩ තිබෙනවා. දැන් සූදානම් රස්මාන් පන්දු යොමු කරන්නට right arm over the wicket තාකයි සූදානම් රස්මාන් අලංකාර පහරක් කව ඩ්‍රයිව් පහරක් කෙල කරේ කෙතරම් විශාල පහරක් කෙල කරන උත්සාහ දරුවත් කව කලාපෙන් පන්දුව ගමන් කිරීම සීමා වෙනවා අපේ ක්‍රීඩාලුවල හිතවතුනි මේ පන්දුව වැගත් ක්‍රීඩකයා වටදිනිය වෙලම්බඩ සහල්ලු පන්දු ක්‍රීඩකින්ට හොඳ කදිම සේවයක් ඉටු කරන අයෙක් ඔහුගේ මූල්‍ය ධනෙන් කදිම දස්කම් දක්වන ක්‍රීඩකින්ට ඔගේ ධනෙ නෝන් හැකි සෑම උපකාරයක්ම කරන අයෙක් අනුව ලකුණු පූර්ව ලකුණු 8යි තවත් ලකුණු 46ක් අවශ්‍යයි තරගයේ ජය ගන්න. ලකුණු 46ක් අවශ්‍යයි තවත් මේ තරගයේ ජය ගන්න. සුදානම් රාස්වාන් පන්දු යොමු කරන්නට ඒවාර කදිම පන්දුවක් නොසිතුයි පිළිමකට ලක්ුණා මේ පන්දුව මන්ද මේ පන්දුව ගුඩ්ලෙන් පන්දුවක් නෙවෙයි ඔබ හොඳින් බලනවා නම් මේ පන්දුව පුල්ලෙන් තීපත් කරන ලද පන්දුවක් පුල්ලෙන් පන්දුවක් මෙතනම පිළිම ලක්වීම අසාමාන්‍ය සිද්ධියක් වූවේ ඒවර ප්‍රබත් ධනපාලව හොඳින්ම පාලනය කළා මන්ද නොසිතුයි පිළිමකින් පන්දුව ගමන් කළේ කරුණක් නේ ක්‍රීඩක ආදේශ ලකුණක් ලබා ගන්නට හැකියාවක් නැහැ. එවන ඩ්‍රයිව් පහරක් කෙල කරත් පීඩනයෙන් මිදීමට එල්ල කළ ඩ්‍රයිව් පහරක් විනා විශ්වාසවන්ත පහරක් නෙවෙයි පන්දුව මේටිකට් කලාපයට සියාම් පන්දුව රකින්නවා ලකුණකින් සැහැීමකට පත්වන්න සිදුනවා. දැන් ලකුණු පූර්ව ලකුණු 9යි. දැන් ප්‍රධාන ලකුණු පූර්ව ලකුණු 9යි අපේ ක්‍රීඩාලුවල හිතවතුනි ලකුණු 54 ඉලක්කයක් හඹා යතුයි. දැන් වස්සිරු අඩේක සිටින්නේ පන්දුවට පහදන ක්‍රීඩකින් බ්ලාස්ටර්ස් ක්‍රීඩකින් දුරල පන්දුවක් සිනරත් කවිසේකර විනිශ්චයකාරවරයා වයිට් පන්දුවක් ලෙස සංඥා කළා. ඒ සමග උදා ලකුණු පූර්ව 10යි. තරම් හොඳ ලකුණු ලබා ගැනීමක් නෙවෙයි තාමත් තිබෙන්නේ ප්‍රේක්ෂකවල හිතවතුනි. ලකුණු ලබා ගැනීමේ වේගය ලකුණු 10යි තාමත් ප්‍රධාන ලකුණු පූර්ව. ඒවර හොඳ පන්දුවක්. වයිට් රොකලෙන් තේ පන්දුව පත් කරන උත්සාහ දරුවේ ලකුණක් ලබා ගන්නට හැකියාවක් නැහැ. මම සඳහන් කළා අනුග්‍රහක බවතුන් පිළිබඳව සමගම මෙතරග මාලාවට තවත් අග්‍රගණ්‍ය අනුග්‍රහක දායක ශක්තියක් ලබා දුන් හවුස් ඔෆ් බජාජ් අපේ සහෘද හිතවතුන් දෙදෙනා හවුස් ඔෆ් බජාජ් සහෘද හිතවතුන් දෙදෙනා මෙතරග මාලාව සමගින් අත්හැර බෙද ගන්නවා. අසංක මහතානන් සහ විජිත් මහතානන් අප හවුස් ඔෆ් බජාජ්
ආයතන විනිනොන්ට ස්තුතිය පුද කරනවා මේ තරග මාලාවට අනුග්‍රහයක දායක ශක්තියක් ලබා දෙනවා. ඔවුන් ගෙවුණු වසර තුලත් අසංක මහතානන් සහ සජිත් මහතානන් අපට අනුග්‍රහයක දායක ශක්තිය ලබා දුන්නා. GPL තරග මාලාව පවත්වාගෙන යන්න ඔවුන් මේ තරග මාලාවේදී ඔවුන්ගේ අනුග්‍රහකත්වය ලබා දුන්නා. සජිත් විජිත් මහතාට සහ අසංක මහතාන්ට අපි ස්තුතිය පුද කරනවා. විජිත් මහතා පැමිණ තිබෙනවා තරග මාලාව දැක බලා ගන්න. අසංක මහතාත් පසුව පැමිණි විකි අප විශ්වාස කරනවා මේ තරග මාලාව දැක බලා ගන්න. ඒ වගේම ප්‍රසාන්ත් මහතා විදේශගතව සිටියත් මේ තරග මාලාවේ ක්‍රීඩා කරන්න බලාපොරොත්තු වෙන සිටියා එක් ඔහු මේ ස්ථානයේ සිටියේ නැතත් අප ප්‍රසාන්ත් මහතාවත් ගෞරවපූර්වක සිහිපත් කරනවා තරග මාලාවට ලබා දුන් අනුග්‍රහකත්වය පිළිබඳව. ඒ සමගම ඉන්දු කර්න්ස් ගම්පොළ ඉන්දු කර්න්ස් ආයතනයේ අධිපතිතුමන්වත් අප සුසිත් මහතාවත් ගෞරවයෙන් සිහිපත් කරනවා තරග මාලාවේ අනුග්‍රහයක බවට එක්වසින් කටයුතු කිරීම පිළිබඳව. තවත් මිනිත්තු 6ක් පමණ ඉතිරි වී තිබෙන්නේ. එවර පහරක් කෙල්ල කරන පන්දුව වයිට්ලා නාන් කලාපයට සීමාව ස්පර්ශ කරන්න ගොස් අවසන් මොහොතේ යෝගී පන්දුව රැගන විට ගැවි නොගැවිමින් පන්දුව රැගත්තා. ලකුණක් ලබා ගන්න හැකියාවක් නැහැ. ලකුණු එකක් සදා ප්‍රතිමාරු කර ගන්නවා. ලකුණු පුරු ලකුණු 11යි. හතරවන පන්දුවාරි ක්‍රියාත්මක වන්නේ. තවත් ලකුණු 11යි ප්‍රධාන ලකුණු පුරුව. දර්ශනීය පහරක් ඔන්රයි පහර එල්ල කරේ ලකුණු 6යි. ලකුණු 6ත් සමගම 17යි දැන් ප්‍රධාන ලකුණු පුරුව. මම ලකුණු ලබා ගැනීමේ වේගය ලකුණු ලබා ගැනීමේ වේගය වැඩි කර යුතුයි. මන්දවුන්ද මේ තරගයේ පරාජයට පත් වුවත් තවත් එක ආවිශිෂ්ට උත්සාහයක් රැකගත්තා නමුත් පන්දුව තරග මාලාවේ අපහසු අසීරුමට පන්දුවක් හොයාගන්නේ සම්පත් කසත රැකගත්තේ නැතත් ප්‍රබල පන්දුව අතර කර ගැනීමක් පන්දුව මේ තරගයේ පරාජයට පත් වුවත් අනිකුත් අයගේ සමස්තය ජයගතොත් මේ තරග මාලාවේ ලකුණු සටහනේ නැතිනම් දල ලකුණු වේගයේ බවලමිට මේ ලකුණු පූර්ව ඉක්මනින්ම හඹා යාම උන්ට වැදගත් වුණ හැකි උත්තරීම ලකුණු පූර්වයක් ලබා ගත යුතු ඉක්මනින්ම ජයග්‍රහණය කෙසේවෙතත් ඔවුන්ගේ දල ලකුණු ලබා ගැනීම වේගයට හෝ බලපෑව යුතුයි. එවර හොඳ පන්දුවක් යොමු කළේ වම ප්‍රතිකරුවාව පාලනය කළ ලකුණක් ලබා ගන්න හැකියාවක් නැහැ. ලකුණු 17යි නිමාව දක්වන තරගයේ 4 වන පන්දුවාරය තවත් එක් පන්දුවාරක් පමණ ඉතිරි තිබෙන්නේ. හයිට මිනිත්තු 4යි තත්පර 23ක් ඉතිරි වී තිබෙනවා තරග මාලාවේ මේ පන්දුවාරය අවසන් කරන්නට. මේ පන්දුවාරය ලකුණු 18යි ලකුණු 36ක් අවශ්‍යයි. තරගය ජය ගන්න දැන් මේ තරග මාලාවේ ශබ්ද වාහන යන්ත්‍ර ශබ්ද තරමක් ඉහළ නංවා මන්ද දැන් පාසල් හමාරවි ඒ පාසල් තුළ ඉගෙන ලැබූ සිසුන් නිවසට ගමන් කර වේලාව නිසා තරග සංවිධායකවද ව්‍යවස්ථාව ලැබෙන විට ධනපාලගේ කඩොල්ල මේ දැන් දවා ගන්නවා. අපේ ක්‍රීඩාලුවල හිතතුනි සියාම් සාර්ථක පන්දුවක් යොමු කළේ. දැන් බ්ලාස්ටර්ස් ක්‍රීඩකින් තරමක් නිසල්මනේ තරගයේ දෙස බලා සිටින්නේ මන්ද ඔවුන් මේ තරගයට ක්‍රීඩා කරන්න පැමිණෙනවාද නැද්ද අන දෙගිඩියා බෙසිටියත් නවක ප්‍රතිකරුවා ක්‍රීඩා පෙළ සම්බන්ධනවා. මම තුන් පිටහසුන ක්‍රීඩකයා ප්‍රබත් දවියන විට ප්‍රබත් ක්‍රීඩා පෙළ සම්බන්ධවන්නේ මේ ප්‍රතිකරුවාගේ පැමිණීම මේ ප්‍රතිකරුවාගේ ආගමනයේ තරමක භයානක තත්ත්වයක් වන්දා තිබුණා. පන්දු 3ක් තුල ලකුණු 17ක් වෙන ලකුණු පුරාවක් තිබුණා නම් මේ ප්‍රතිකරුවා පිළිබඳව අව탁සිරින් කතා කරන්න තිස්සා පන්දු 3ක් තුල විශාල ලකුණු පුරාවක් තිබුණා හබා යන්නට. ඔබ ප්‍රතිකරුවා අපදාක තිබුණා හොඳ අග්‍රගාමී ප්‍රතිකරුවෙන් ඔහු වරක් පන්දු වාරයක් තුල ලකුණු 36ක් අවශ්‍ය විට ඒ 36 ලබා ගත්තා. වම ප්‍රතිකරුවා පන්දු දෙකක් වන ඉතිරි තිබෙන තරගය හමාර කරන්න එවර දුරල පන්දුවක්. ඉස්කොෂන් වයිට් ආනි පන්දුවක් ලෙස සඳහන් කරේ. උඩුපාදේශී සුවේ කරන විට උඩුපායි ටස්කස් ක්‍රීඩකයන් සමග තද පන්දු ක්‍රීඩාවේ නිරණ අපේ බාපතිරාම සුජී ප්‍රසිද්ධන පන්දුම කරන්නට ලෙෆ්ට් ආම් ඕදික තාකාලිමු කළ පන්දුව හරව පහරක් පන්දුව මෙඩිකේට් කලාපයට ගමන් කරනවා. 1 ලකුණකින් සහි විදිහට පත් වෙනවා. අයනුව ලකුණු පුර 21යි.
තාත් ලකුණු 33ක් අවශ්‍යයි තරගය ජය ගන්න. ලකුණු 33ක් අවශ්‍යයි. දැන් මේ තරගයේ අඩනින්දේ දකින්න සිහිනයක් බඳු කාරණාවක් මේ පන්දුට පහදන ක්‍රීඩකයන් කිසිසේත් මේ තරගයේ ජය ගන්න කිසිදු හැකියාවක් නැහැ. මන්ද තරගයේ 100%ක්ම ජයගෙන හමාරයි මේ එවර ආෆ්ටර් පහරක් කෙලකන සාධාරණයේ පිටේ දාක්වේ දාට පන්දුවක් රය ගන්නට හැකියාවක් නැහැ. අනේ තරගයේ නිමා කළා. තරගයේ ජය ගත්තා ස්නයිපර්ස් ක්‍රීඩකයන් තරගයේ ජය ගත්තා. ස්නයිපර්ස් ක්‍රීඩකයන් මේ තරගයේ ජය ගත්තා. කදිම තරග ජයග්‍රහණයක් අත්පත් කරගත්තේ ක්‍රීඩාලුවෝ හිතතුනේ ස්නයිපර්ස් ක්‍රීඩකයන් ප්‍රතිවාදී ක්‍රීඩකයන් පරාජයටපත් කරමින් අකිලගේ සටන් කාමී නායකත්වයේ ඉනිම මේ තරග මාලාව පුරාවටම කැපී පෙනෙනවා. දාබර ක්‍රීඩාලුවෝ හිතතුනේ මම දකින්නවා මම දන්නා ලංකාවේ වැඩිම ශරීර ස්කන්ධයක් තිබෙන ප්‍රතිකරුවා ඔහුගේ අගනා වටිනා දකුණ ප්‍රතිකරුව ඉනිම ඔහුට අමිල සේවයක් ලබා දුන්නේ ක්‍රීඩාලුවෝ හිතතුනේ. Ada mana last test? Last test kan? මෙතරද මාලාවේ තරඟ වැඩි ක්‍රීඩකයන් වෙනුවෙන් නිලංකොලේ ෆැමිලි රෙස්ටුරන්ට් විදින් ප්‍රණීත ආහාර පහන දැන් සකසා තිබෙන වග තරඟ සංවිධායකවරු නැතිනම් එම රෙස්ටුරන්ට් අධිපතිතුමන් අපව දැනුවත් කරලා තියෙන ඔබට ලැබෙන ටෝකන් ලැබුණායින් පසුව ඒ ප්‍රණීත ආහාර පාන ලබා ගන්න පුළුවන්. මේ ගම්පොළ තිබෙන බොහෝ තරුණයන්ගේ ඇතම් දේවල් වලට නිලංකොලේ රෙස්ටුරන්ට් විදින් අනගි සහයක් අනුග්‍රහකත්වයක් ලබා දෙන අපි නිලංකොලේ රෙස්ටුරන්ට් අධිපතිතුමන් ඇතුළේ කාර්ය මණ්ඩලය රාත් ස්තුතිය ප්‍රණාමය ආදරය පුද කරනවා. සෑමදයක් සමග එකට සිටගෙන තරඟ මාලාවල වලට අනුග්‍රහකත්වය ලබා දීම පිළිබඳව යනුවේ නයිට් රයිඩර්ස් කණ්ඩායම සහ බ්ලාස්ටර්ස් කණ්ඩායම නායකතුමා පැමිණෙන නයිට් රයිඩර්ස් කණ්ඩායම නායකවරයා සහ බ්ලාස්ටර්ස් කණ්ඩායම නායකවරයා පැමිණෙන මීළඟ තරගයේ කාසිය වාසිරදා බලන්නට දැන් තත්ත්වයේ මෙසේ තිබෙන විට ආරාධනා කරනවා විස්තර විචාරක අසුනී වෙනස සිදු කරමින් මාගේ ජ්‍යෙෂ්ඨ නිවේදන ශිල්පී සිනක සෙනත් මහතාට මෙතන සිට තරගයේ තරඟ තතු ගෙන එන්නට